ආයිබෝන් මේ තියෙන්නේ ඔබේ වාහනේ වටිනාම දේ. ඒ තමයි එන්ජින් එක. ඔබේ වාහනේ එන්ජින් එකට යොදන ඔයිල් ග්‍රේඩ් එක මොකක්ද කියලා දැන ගැනීම ඔබේ වගකීමක්. ලෝකේ ඔයිල් ග්‍රේඩ් වර්ග ගණනාවක් තියෙනවා. උදාහරණයක් විදිහට 10W40 5W40 එහෙම නැත්නම් 0W20 5W30 මේ වගේ ගණනාවක් තියෙනවා. එතකොට කොහොමද ඔයාගේ එන්ජින් එකට අදාළ ඔයිල් ග්‍රේඩ් එක තෝරගන්නේ? ඒකට තියෙනවා vehicle owners manual එක. ඒ manual එක අනුව ඔයා ඉන්න රටේ climate condition එක අනුව අදාළ ඔයිල් ග්‍රේඩ් එක තෝරගන්න ඕනේ. මෙතනදී තවත් වැදගත් කාරණාවක් කියන්න ඕනේ. ඔයාගේ වාහනයට අදාළ ඔයිල් ග්‍රේඩ් එක මයිලේජ් එක අනුව වෙනස් කරන්න යන්න එපා. උදාහරණයක් කියනවා නම් ඔයාගේ වාහනයට දාන්නේ 5W30 නම් කිලෝමීටර් ලක්ෂයක් දිව්වත් දෙකක් දිව්වත් ඒකට දාන්නේ 5W30ම තමයි. ඒක වෙනස් කරන්න බෑ. ඒක වෙනස් කරන්න ගියොත් වෙන්නේ මොනවද කියලාත් මම කියන්නම්. ඒක වෙනස් කරොත් එන්ජින් එකේ ඔයිල් ස්ලජ් වෙන්න පුළුවන්. එන්ජින් එක සීස් වෙන්න පුළුවන්. පර්ෆෝමන්ස් අඩු වෙන්න පුළුවන්. ඔයිල් පිච් වෙන්න පුළුවන්. ෆුල් කන්සම්ප්ෂන් වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊළඟට ඔයාගේ වාහනේ එන්ජින් එක ගෙවිලා නම් ඔයිල් පිච් වෙනවා නම් කරන්න තියෙන සුදුසුම දේ තමයි එන්ජින් රිපෙයාර් එකකට යන එක. නමුත් මෙතනදී කරන්න පුළුවන් තව ගොඩ වෙදකමකුත් තියෙනවා. එතනදී ගොඩක් අය කරනවා අපි දැනට පාවිච්චි කරන ඔයිල් ග්‍රේඩ් එකට වඩා විස්කෝසිටි එක වැඩි ඔයිල් ග්‍රේඩ් එකකට යන එක. ඒකෙන් බොහොමයක් වෙලාවට අපිට එන්ජින් ඔයිල් පිච්චෙන එක අඩු කරගන්න පුළුවන්. නමුත් ඒක 100% විසඳුම නෙමෙයි. මොකද ඔබේ එන්ජින් එක ගෙවිලා නම් කරන්න ඕනේ එන්ජින් එක හදන එක විතරයි. නමුත් මතක තියාගන්න කිලෝමීටර් ලක්ෂයක් දිව්වත් දෙකක් දිව්වත් තුනක් දිව්වත් ඔයාගේ ඔයිල් ග්‍රේඩ් එක මාරු කරන්න යන්න එපා. එතකොට ඇයි මෙහෙම එන්ජින් එකෙන් එන්ජින් එකට වාහනෙන් වාහනයට ඔයිල් ග්‍රේඩ් එක වෙනස් වෙන්නේ? සමාන මැනුෆැක්චරර් කියනවා එයාගේ එන්ජින් එකට 5W30 දාන්න කියලා. සමහරක් අය කියනවා 15W40 දාන්න කියලා. මෙහෙම වෙනස් වෙන්නේ හේතුව තමයි එන්ජින් එක ඩිසයින් කරලා තියෙන විදිහ අනුව. ඒකට යොදන මැටීරියල් එක අනුව. ඒකේ bearings clearance වගේ දේවල් අනුව මේ එන්ජින් ඔයිල් එකේ විස්කෝසිටි වෙනස් වෙනවා. ඒ විස්කෝසිටි එක වෙනස් වෙන හින්දා තමයි ඒගොල්ලෝ කියන්නේ මේ හදපු එන්ජින් එකට අදාළව යොදන්න පුළුවන් මෙන්න මේ ඔයිල් ග්‍රේඩ් එක කියලා ඒගොල්ලෝ කියනවා. ඊළඟට තියෙන වැදගත්ම කාරණේ තමයි ඔයිල් බ්‍රෑන්ඩ් එක වෙනස් කරන්න යන්න එපා සැරින් සැරේ. ඒක ඔයාගේ ජීවිත කාලේ එකපාරක් බැරි වුණොත් තව පාරක් මාරු කරාට කමක් නැහැ. නමුත් දිගින් දිගටම මාරු කරන්න යන්න එපා. උදාහරණයක් විදිහට කිව්වොත් හිතන්නකෝ ඔයා පාවිච්චි කරන්නේ 5W30 කියලා. හරි. 5W30 එක මේ පාර ඔයා ඔයිල් ගන්න X කියන බ්‍රෑන්ඩ් එකෙන් කියන්නකෝ. මම මෙතන බ්‍රෑන්ඩ් වර්ග කතා කරන්න යන්නේ නැහැ. ඊළඟ පාර 6000න් සර්විස් කරනවා නම් එහෙම නැත්නම් 10000න් සර්විස් කරනවා නම් ඔයා තව බ්‍රෑන්ඩ් එකකට යනවා. Y කියලා බ්‍රෑන්ඩ් එකකට යනවා. ඊළඟ සර්විස් එකේ තව Z කියන බ්‍රෑන්ඩ් එකකට යනවා. ඒ කියන්නේ ඔයා සැරින් සැරේ එක එක බ්‍රෑන්ඩ් වලට යනවා. මේක කරන්න යන්න එපා. අන්තිමට මේක නතර වෙන්නේ ඔයිල් ස්ලජ් වෙලා. එහෙම නැත්නම් ඔයාගේ එන්ජින් එකේ ගේම වැඩි වෙනවා. එන්ජින් එක අන්ඩර් කම්ප්‍රෙෂන් තත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ ඔයිල් සීල් වලින් ඔයිල් ලීක් වෙන්න ගන්නවා. ඇයි මෙහෙම කරන්න එපා කියන්නේ? ඒකට හේතුව තමයි මතක තියාගන්න ඔයාගේ ඔයිල්. ඒ ලුබ්‍රිකන්ට් වලින් කරන එක කාරණයක් තමයි සීල් එකක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ ඔයාගේ පිස්ටන් රින්ග් සහ සිලින්ඩර් වෝල් එක අතර මයික්‍රොස්කෝපික් ගැප්ස් තියෙනවා. ඒ ගැප්ස් පුරවන්නේ මේ ඔයිල් වලින්. ඊළඟට ඔයාගේ ඔයිල් සීල් වලත් මෙයා පොඩි ලේයර් එකක් හදා ගන්නවා. සමහර වෙලාවට ඔයා ඔයිල් බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එක මාරු කරන්න ගියොත් ඒ බ්‍රෑන්ඩ් එකේ තියෙන සමහර කිමිකල් හින්දා සමහර ඇඩිටිව්ස් හින්දා මේ ලේයර්ස් ටික ගැලවිලා යනවා. එහෙම වුණාම තමයි ඔයාගේ එන්ජින් එක ගෙවීම වැඩි වෙන්නේ. ඔයාගේ ඔයිල් සීල් වලින්
ඔයිල් ලීක් වෙන්න ගන්න. මොකද දැන් 5W30 කියලා උදාහරණයක් ගත්තොත් හිතන්නකො XYZ කියලා මැනුෆැක්චරර්ස්ලා 3 දෙනෙක් ඉන්නවා කියලා. මේ මැනුෆැක්චරර්ස්ලා 3 දෙනා 5W30 හදන්න විවිධ ඇඩිටිව්ස් පාවිච්චි කරනවා. විවිධ කෙමිකල්ස් පාවිච්චි කරනවා. එතකොට ඔයා එක බ්‍රෑන්ඩ් එකක ඔයිල් දිගටම පාවිච්චි කරනවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් සැරින් සැරේ මාරු කරනකොට ඇඩිටිව්ස් මාරු වෙනවා, කෙමිකල්ස් මාරු වෙනවා. ඒකෙන් මම අර කලින් කිව්වා වගේ හානි ඔයාගේ එන්ජින් එකට වෙනවා. මේ ගැන වැඩි විස්තර මම ලිපියකින් ඉදිරිපත් කරන්නම්. මොකද ලිපියකින් මීට වඩා වැඩිදුර විස්තර ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම ඉදිරි වීඩියෝ එකකදී මම කියන්නම් මොකද ඔයා පාවිච්චි කරන්න ඔයා ඔයිල් වර්ග ගත්තම ඒක ෆුල් සින්තටික් ඔයිල් තියෙනවා, මිනරල් ඔයිල් තියෙනවා, එහෙම නැත්නම් පාර්ට් සින්තටික් ඔයිල් තියෙනවා. දැන් මේ තියෙන්නේ පාර්ට් සින්තටික් ඔයිල් එකක්. මේ තියෙන්නේ ෆුල් සින්තටික් ඔයිල් එකක්. ඉදිරි වීඩියෝ එකකදී මම කියන්න මොනවාද ෆුල් සින්තටික් ඔයිල් මොනවාද පාර්ට් සින්තටික් ඔයිල් කියලා. එහෙමනම් බොහොම ස්තුතියි.